හොඳයි දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මේ ලස්සන දවසේ මේ උදෑසන අපි ස්වාමින් වහන්සේගේ පාමුල උන්වහන්සේගේ වචනය වෙතට අපගේ අවධානය අපි යොමු කරමු. ඉතින් නැවත නැවත අපිට කියන්න තියෙන්නේ නත්තල දොර ළඟ ඉනා එනවා. ඔබ සෑම කෙනෙක්ම නත්තල සඳහා සූදානම් වෙනවා. සෑම දේවස්ථානයක්ම සූදානම් වෙනවා. කැරෝල් ප්‍රැක්ටිස් තියෙනවා. කැරෝල් දේවමියන් සමහර ඒවා තියලා ඉවරයි. සබත් පාසල් උත්සවයන් සමහර තැන්වල තියලා ඉවරයි. සමහර අය සූදානම් වෙනවා. එක එක දේවල් සිද්ධ වෙනවා. ඉතින් අපි දෙවියන් වහන්සේගේ පාමුල අපි නත්තල සමරනවා. ඉතින් යේසුස් වහන්සේගේ උත්පත්තිය කේන්ද්‍ර කොටගෙන තමයි නත්තල කතාව ලියවෙන්නේ. මරියතුමිය ජෝසෙෆ් තුමා ප්‍රධාන චරිත. එඬේරුන් දේවදූතයෝ ශාස්ත්‍රවන්තයන් තුන්දෙනා ප්‍රධාන චරිත. බෙත්ලෙහෙම ගව මඩුව අති ප්‍රබල ස්ථානයක්. ඉතින් ස්වාමින් වහන්සේගේ උත්පත්තිය කේන්ද්‍ර කොටගත් බොහෝ දේවල් සිද්ධ වෙනවා. ඒ අතරේ අපි මතක තබා ගත යුතු වැදගත්ම දේ තමා යේසුස් වහන්සේගේ උත්පත්තිය ගැන යේසුස් වහන්සේ ඉපදෙන්න වර්ෂ 800කට 900කට 1000කට කලින් මේ පොළවේ දිවැසිවරුන් විසින් අනාගත වාක්‍යයන් පවසා තිබුණා. ඒ සෑම අනාගත වාක්‍යයක්ම ස්වාමින් වහන්සේගේ ජීවිත කාලයේදී සම්පූර්ණ වුණා. ඒක සිද්ධ වුණා. ඒ තුලින් දෙවියන් වහන්සේගේ නාමය මහිමයට පත් කරනු ලැබුවා. ඉතින් අපි දෙවියන් වහන්සේට ස්තුති කරන්න තියෙනවා, ප්‍රශංසා කරන්න තියෙනවා, ගෞරව කරන්න තියෙනවා, මහිමය දෙන්න තියෙනවා මේ පුදුම නත්තල් ගැන. මම අද දවසේ ඔබත් එක්ක බෙදා ගන්න කැමතියි යේසුස් වහන්සේ මව් කුසේ ඉපදෙන්නටත් පෙර යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ තෝරගෙන තිබුණා. පිළිගන්නවනේ. මොකද යේසුස් වහන්සේ මරියතුමියගේ මව් කුසට එවන්නෙමත් ග්‍රාබියල් දේවදූතයා මරියතුමියට කියනවා උන්වහන්සේ මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න යනවා. පාපයෙන් මුළු ලෝක වාසීන්ම පාපයෙන් මුදව ගන්නට යනවා. ඉතින් තාම මව් කුසට ඇවිල්ලා නැහැ. එන්න කලින් දේවදූතයා කියනවා මෙන්න ඔබට ඉපදෙන්න යන දරුවා මෙන්න පරිශුද්ධ දරුවෙක්. මෙන්න මේ වගේ කෙනෙක්. හරි ප්‍රබලයිනේ. දැන් ඔබට මතකයිද ජෙරමියා දිවසිවරයාට යේසුස් දෙවියන් වහන්සේ කිව්වා මම නුඹව ගර්භයේ සාදාන්නටත් ප්‍රථමයෙන් මම නුඹව හඳුනාගෙන සිටියා. මම ඔබව කැප කළා. මම ඔබව අනාගත වාක්‍යයකට කියමන අනාගත වත්රු කෙනෙක් ඇටියට පත් කරලා තියෙනවා. මම ඔබව පත් කරේ ඉපදුනට පස්සේ නෙවෙයි. ඔබ O level පාස් වුණාට පස්සේ නෙවෙයි. ඔබ A level පාස් වුණාට පස්සේ නෙවෙයි. ඔබ මව් කුසේදීම මව් කුසේ ඔබ බී වෙන්නටත් පෙර මම නුඹව තෝරාගෙන තිබෙනවා. දැන් මේක අපේ ජීවිතයටත් අපි අදාළ කරගන්න ඕනේ. දැන් මොකද්ද අපේ ජීවිතයට? දැන් ඔබව දෙවියන් වහන්සේ තෝරගෙන තියෙනවා. ඉස්සලා පිළිගන්නවද මේක? පිළිගන්න ඕන. ඊ අපි කිව්වා දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. සියල්ල දෙවියන් වහන්සේට කරන්න පුළුවන්. මරියතුමිය මේක පිළිගන්න ඕනේ. පිළිගත්තොත් තමයි අස්කම සිද්ධ වෙන්නේ. දැන් ඔබ පිළිගන්නවද? මව් කුසේ ඔබ බී වීමට පෙර ස්වාමින් වහන්සේ ඔබව තෝරගෙන තියෙනවා. කැප කරලා තියෙනවා. ඔබව යම්කිසි විශේෂ කාරණාවකට පත් කරලා තියෙනවා. දැන් මේක විශ්වාස කරන්න ඕන. දැන් මේක විශ්වාස කරන්නේ නැතුව ඔබට ඒට මෙට යන්න බෑ. දැන් මේ පොළවේ ඔබ ජීවත් වන්නේ ඇයිද කියලා බොහෝ අය තර්ක කරනවා. ඇයි මම මේ පොළවට ආවේ? ගොඩාක් අයගේ හිතේ තියෙන ප්‍රශ්නයක් ඒක. ඉතින් ඔය යනවා. Tamanට හිතන දේ කර යනවා. අදටත් එමයි ඉන්නේ. අරමුණක් නැහැ, ඉලක්කයක් නැහැ, ජීවිතයක් නැහැ, සතුටක් නැහැ, ප්‍රීතියක් නැහැ. ඔය යනවා. ඇයි මම ජීවත් වෙන්නේ? මම අයි අනාථයෙක් වෙලා ඉන්නේ. මට කාත් කවුරුත් නැතුව මම මොකද මෙතනට වෙලා ඉන්නේ? මට මම මේ පොළවේ ඉන්නේ ඇයි? ගොඩාක් අයගේ ප්‍රශ්නයක්. නමුත් බයිබලයේ අපිට උත්තරයක් දෙනවා. ඔබව දෙවියන් වහන්සේ මව් කුසේ පිළිසිඳ ගන්නටත් ප්‍රථම ඔබව දෙවියන් වහන්සේ තෝරගෙන තියෙනවා. තේරෙනවද? මේ නත්තල් කාලේ හරි වැදගත්. යේසුස් වහන්සේ ඉපදෙන්නත් කලින් යේසුස් වහන්සේගේ ජීවිත කතාවට මරියතුමියට ප්‍රකාශ කරනු ලබනවා. ඉතා ප්‍රබල කතාවක්. ග්‍රාබියල් දේවදූතයා යේසුස් වහන්සේ ගැන ඉතා ප්‍රබල ප්‍රවෘත්තියක් මරියතුමගේ කනට තියන්නේ. එසයා දිවසිවරයා යේසුස් වහන්සේ ගැන යේසුස් වහන්සේ එන්න ප්‍රථම ප්‍රබල අනාගත වාක්‍යයන් පවසන්නේ. ඒ වගේම තමයි ඔබ ගැනත්. ඉතින් ඔබ මේ පොළොවට ආපු කෙනෙක් නෙවෙයි. නිකන් ආපු කෙනෙක් නෙවෙයි. කවුරුත් සැලසුම් කරන්නේ නැතුව ආපු කෙනෙක් නෙවෙයි. ඔබව දෙවියන් වහන්සේ විසින් සැලසුම් කරනු ලැබ තිබෙනවා. විශ්වාස කරනවද? දෙවියන් වහන්සේ විසින් සැලසුම් කරනු ලැබ තිබෙනවා. ඉතින් අද ඔබ දෙවියන් වහන්සේගේ පාමුල මේ ගැන ඔබ මෙනෙහි කරන්නට යනවා.
මොකද ඔබව දෙවියන් වහන්සේ තෝරගෙන තියෙනවා. දෙවියන් වහන්සේගේ කාරණාවට. අද මේ පොළවේ ඔබ ජීවත් වෙන්නේ ඇයිද කියලා කවුරු හරි ඇහුවොත් ඔබට ඒක ප්‍රශ්නයක් නා. ඔබ දන්නවද ඇයිද කියලා කියන එකට උත්තරේ තමයි ඔබව දෙවියන් වහන්සේ මේ ලෝකේ තබලා තියෙනවා දෙවියන් වහන්සේගේ වැඩක් සඳහා. දැන් මෙන්න මේ වැඩේ ඔබ සාමා අවබෝධ කරගෙන ඉන්න ඕනේ. ඒක ඔළුවේ තියෙන්න ඕනේ. ඔබ දැනගෙන ඉන්න ඕනේ. ඔබ ඒක ක්‍රියාත්මක කරමින් සිටින්න ඕනේ. ඉතින් අද මම බොහෝ කිතුණුවන්ව මුණ ගැසෙනකොට ඒ හැමෝම මම නම් දන්නේ නැහැ එම තේරුමක් ඇතුව ඉන්නවයි කියලා මට තේරෙන්නේ නැහැ. කිව්ව ස්වල්ප දෙනෙක් ඉන්නවා. මම මැරෙන්න කලින් මම දෙවියන් වහන්සේව මෙන්න මේ ආකාරයට මහිමයටපත් කරලා මැරෙන්න ඕනි කියලා කියන අය ඉන්නවා. ඔව්. නමුත් බෞද්ධරයක් අරන් බැලුවොත් බෞද්ධරයකට ඒම ඉලක්කයක් නැහැ. ඒගොල්ලන්ගේ ඉලක්කය ඇවිල්ලා වෙන වෙන දේවල්. දැන් සමහර අය හිතනවා ඉතින් මම දැන් මට මාරයි මට ගීතිකා කියන්න පුළුවන්. මට භාෂා තුනම අසුරවන්න පුළුවන්. ඉතින් මට මම O level pass A level pass මට ඩිග්‍රියක් තියෙනවා. ඉතින් මම නම් ඉයලින්ම දේව සේවයට සුදුසුයි. ඉතින් දැන් ඔබ සුදුසු වෙන්නේ එතකොට කවුද? ඉපදිලා පස්සේ ඔබ ඔබගේ සුදුසුකම වර්ධනය කරගෙන තියෙනවා. ඊට පස්සේ තමයි ඔබ කියන්නේ ඔබ සුදුසුයි කියලා. අද පොළොවේ එමයි මනින්නේ. ඔබට මෙන්න මේ දැනුම තියෙනවා රයිට් මේ බයිබල් දැනුම හොඳයි. මෙයාට මේ භාෂාව අසුරවන්න පුළුවන්. නියමයි. මෙයා නම් දේව සේවයට සුදුසුයි. නමුත් දේව වචනය කියනවා ඔබව මේ පොළොවට එවන්න කලින් ස්වාමින් වහන්සේ ඔබව අඳුනගෙන දැනගෙන කැප කරලා පූජා කරලා උන්වහන්සේගේ මහිමය දකින්නට සලස්වලා ඉවරයි කියලා. දැන් මේ කතාව ඔබ සහ මගේ ජීවිත කතාව බවට මේ නත්තල් කාලයේ පරිවර්තනය කරගන්න අවශ්‍යයි. එසේ නොවුනොත් ඔබ සහ මගේ ජීවිතය ගැන ඔබටම ප්‍රශ්නාර්ථයක් බවට ඔබ පත් කරගන්නට යනවා. හරිද? දැන් අපි පොඩ්ඩක් කල්පනා කරමු. දැන් මේ පොළවේ ජීවත් වෙච්ච බයිබලයේ චරිත අරන් බැලුවොත් මේ බයිබලයේ චරිත හැම එකක් ගැනම දෙවියන් වහන්සේට පෙර සැලසුමක් තිබිලා තියෙනවා. පෙර සැලසුමක් තියෙනවා. පාවුල්තුමා ඔහු ගැනම කියන්නේ ස්වාමීන් වහන්සේ මාව ගර්භයේ ඉඳලම මාව තෝරගෙන ඉවරයි කියලා. දැන් අපි අරන් බැලුවොත් එම්ම පාවුල් කියන චරිතය එයා විනාශකාරී චරිතයක්. එයා පාවුල් කියන චරිතයට එන්න කලින් එයාගේ නම සාවුල්. සාවුල් කියන චරිතය නම් නපුරු චරිතයක්. මිනිමරණ චරිතයක්. විනාශ කරන චරිතයක්. සභාව නාස්ති කරපු චරිතයක්. බොහෝ දෙනෙකුට දුක කඳුල වේදනාව දුන්න චරිතයක්. ඔහුගේ ජීවිතය මිනිසුන්ව මරලා විනෝද වෙන චරිතයක්. තේරුණාද? නමුත් ඔහු කියනවා මම මාව මව් කුසේ ඉඳලම දෙවියන් වහන්සේ තෝරගත්තා කියලා. කොහොමද වැඩි? දැන් මව් කුසේ ඉඳලා දෙවියන් වහන්සේ මාව තෝරගත්තා නම් ওই වගේ චරිතයක් වෙනවද? අවුරුදු 30ක් 40ක් හරි. වෙන්න බෑනේ නේද? දැන් මෙතන තමයි අපි දෙවියන් වහන්සේගේ බලවන්ත ක්‍රියාව දකින්නේ. දැන් අද සමහර අයගේ ජීවිතය දැක්කම අපිට හිතනවා ඒ අයගේ ජීවිත බලන්නකෝ එයාත් එක්ක නම් දෙවියන් වහන්සේ නැහැ. එයා කුඩුකාරේ. එයා බේබද්දේ. එයා පව්කාරේ. එයා අපි දන්නවනේ. එයා මේ අවුරුදු 10කට කලින් එයා ගැන අපි දන්නේ නැද්ද? අද ලෝකේ එමය කියන්නේ. නමුත් දෙවියන් වහන්සේ කියනවා මම ඌව මව් කුසේ ඉඳලාම අඳුනගෙන ඉන්නවා. මම ඌව තෝරගෙන ඉන්නවා. මගේ සේවය සඳහා මම ඌව කැප කරලා තියෙනවා. ඒ නිසා මම ඌව මගේ මව් කුසේ ඉඳෙද්දිම මගේ වැඩේට මම පත් කරලා ඉවරයි. තේරුණාද? දැන් ඔබට මේ කතාව ඔබගේ ජීවිත කතාව බවට පත් කරන්න පුළුවන්ද? ඔබ ගැන දෙවියන් වහන්සේමයි කියන්නේ. ඔබ කවුරු වුණත් සමහර විට ඔබ අද දෙවියන් වහන්සේත් එක්ක නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ මේ වචනේ ආනවා වෙන්න පුළුවන්. නමුත් ඔබට එච්චර ලොකු ආත්මික දැනුමක් නැහැ. ඔබගේ ජීවිතයේ තියෙන ප්‍රශ්නත් එක්ක ඔබට දෙවියන් වහන්සේගේ වචනේ කියවන්න වෙලාවක් නැහැ. යාඥා කරන්න වෙලාවක් නැහැ. පල්ලියට යන්න වෙලාවක් නැහැ. දෙවියන් වහන්සේට පූජාවක් වෙන්න වෙලාවක් නැහැ. ඉතින් ඔබ දෙවියන් වහන්සේත් එක්ක ඇල්මැරුණු ජීවිතයක් ගත කරනවා වෙන්න පුළුවන්. නමුත් අද දවසේ දේව වචනේ කියනවා ඔබව දෙවියන් වහන්සේ තෝරගෙන තියෙනවා දෙවියන් වහන්සේ මව් කුසේදීම. මව් කුසේදීම. ඔබව තෝරගෙන තියෙනවා. ඔබ කවුරු වුණත් කමන්නේ. ඔබව දෙවියන් වහන්සේ තෝරගෙන තියෙනවා. නැවත මම කියනවා මොකටද තෝරගෙන තියෙන්නේ? ඔබව දෙවියන් වහන්සේ මේ පොළවේ උන්වහන්සේගේ වැඩක් සඳහා පත් කරලා තියෙනවා. ඉතින් ඒ වැඩේ ඔබ කිරීම ගැන තමයි
මේ පොළවේ ඔබ කල්පනා කරන්න ඕනේ. ඒ වැඩේ කළොත් එම ඔබට ඒක සම්පූර්ණ වුණාට පස්සේ මේ පොළවේ ඔයා ඉන්න ඕනේ නැහැ. මොකද දෙවියන් වහන්සේ ඔබ එවපු කාරණාව ඔබ සම්පූර්ණ කළා ඔබට යන්න පුළුවන්. ඔබ ගෙදර යන්න. තේරෙනවද? ඒකට තමයි දෙවියන් වහන්සේ ඔබව පත් කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ අවබෝධය පළවෙනි නත්තලෙදි තිබුණා. යේසුස් වහන්සේව මව් කුසේදීම දෙවියන් වහන්සේ තෝරගෙන ඉවරයි. ඉපදෙන්නත් කලින් දෙවියන් වහන්සේ තෝරගෙන ඉවරයි. පත් කරලා ඉවරයි. මොකටද යන්නේ කියලා ග්‍රාබියල් දේවදූතයා මරියතුමියටත් පවසනවා. ජොසෙෆ්තුමාටත් පවසනවා. ඊශ්‍රායෙල් වංශයටත් දිවසිවරුන් පවසනවා. ඒ කියන්නේ හරි පැහැදිලි. දෙවියන් වහන්සේගේ ප්‍රතිපත්තිය තමයි ඒක. ස්වර්ගයේ ප්‍රතිපත්තිය තමයි ඒක. ඒ නිසා අපි එකිනෙකනාට දෙවියන් වහන්සේ කැඳවීමක් දීලා තියෙනවා. ඒ කැඳවීමට අපි අවනත වෙලා ජීවත් වෙන්න ඕන. දැන් ඔබගේ කැඳවීමට අවනත වෙන්න ඕනේ. හරිද? සමහර අයට දෙවියන් වහන්සේ දෙන කැඳවීම පූර්ණ කාලීන සේවය. හැමෝටම පූර්ණ කාලීන සේවයට එන්න ඕනේ නැහැ. ඔබට දෙවියන් වහන්සේ දීලා තියෙන කැඳවීම තුළ ඔබ අවංක වෙන්න. ඔබ ගුරුවරයෙක් නම් ඔබ ගුරු වෘත්තිය තුළ දෙවියන් වහන්සේට අවංක වෙන්න. ඒ ගුරු වෘත්තිය තුළ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. දුප්පත් ළමයිට උගන්වන්න. සල්ලි නැති අයට උගන්වන්න. සල්ලි වලටම ගුරු වෘත්තිය පාවා දෙන්න එපා. ඔබට තේරෙනවා නම් යම් දරුවෙකු ගැන ඔබ විශේෂ අවධානය යොමු කළ යුතුයි කියලා ඒක යොමු කරන්න. ගුරු වෘත්තිය බිස්නස් එකක් කරන්න එපා. ඔබ දෙවියන් වහන්සේට සේවය කරන්නේ එහෙමයි. ඔබ වඩුවෙක් නම් දෙවියන් වහන්සේට වඩුවෙක් කැටියට සේවය කරන්න. ඔබ කැඳවලා තියෙන්නේ දෙවියන් වහන්සේ ඒ ආකාරයටයි. ඒ තුල ඔබ අවංක වෙන්න. ඔබ බාලලී අරගෙන හොඳලී කියලා විකුණන්න එපා. රවටන්න එපා. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබගේ වෘත්තිය ඉතාමත්ම අවංකව කරන්න. වංචාරහිතව කරන්න. කපටිකම් නොකර කරන්න. තේරෙනවද? ඔබ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඔබ ළඟට සල්ලි නැතුව එන කෙනාටත් ඔබ බේත් දෙන්න. නොමිලේ බේත් දෙන්න. අද ගොඩාක් අය එහෙම කරනවා. ඔබත් ඒක කරන්න. ඔබව කැඳවලා තියෙන දෙවියන් වහන්සේ ડોක්ටර් කියන තනතුර ඇතුලේ සේවය කරන්න. ඒ තුල ඔබට දෙවියන් වහන්සේ යම් දෙයක් කරන්නට යනවා. ඔබව දෙවියන් වහන්සේ ශේෂ්ත්‍රය තුල පාවිච්චි කරන්නට යනවා. ඒ ශේෂ්ත්‍රය ඔබ පාවිච්චි වන පිණිස ඔබව දෙවියන් වහන්සේ විශ්වාසවන්ත අවංක දෙවියන් වහන්සේගේ නාමය ඔසවන කෙනෙක් ඇටියට ඒ වෘත්තියත් එක්ක ජීවත් වෙන්න. ඔබ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කොන්දෝස්තර කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ නගර සභාවේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ කුණු ලොරියේ වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ස්වයං රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ දේව සේවකයෙක් වෙන්න පුළුවන්. ඔබ වෙනත් බිස්නස් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ හැමෝටම කැඳවීමක් තියෙනවා. ඔබව දෙවියන් වහන්සේ ඒ තුලයි තබලා තියෙන්නේ. උන්වහන්සේගේ කැඳවීම තමයි ඔබව කැඳවලා තියෙන වූ ඒ රැකියාව තුල, ඒ කැඳවලා තියෙන චරිතය තුල ඔබ මාංශවත් වෙන්න. ඔබ තාත්තා කෙනෙක් නම් දෙවියන් වහන්සේට තාත්තා කෙනෙක් හැටියට ඔබ දෙවියන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට කරන්න. ඔබ පුරුෂයෙක් නම් ස්වාම පුරුෂයෙක් හැටියට ඔබගේ වගකීම දෙවියන් වහන්සේට ඉෂ්ට කරන්න. ඔබ අම්මා කෙනෙක් නම්, භාර්යාවක් නම්, ඔබ දරුවෙක් නම්, ඔබ ශිෂ්‍යයෙක් නම් ඔබගේ දෙවියන් වහන්සේ කැඳවලා තියෙන කාරණාව තුල දෙවියන් වහන්සේට වැඩේ කරන්න. අන්න ඒකට තමයි කියන්නේ දෙවියන් වහන්සේ මව් කුසේ ඉඳලා ඔබව තෝරගෙන තියෙනවා. ඔබට ඒ ආකාරයට ඔබගේ වයසේ අනුව ඒ කැඳවීම තුළ ඔබව දෙවියන් වහන්සේ ක්‍රමානුකූලව රිද්මයානුකූලව පාවිච්චි කරන්නට යනවා. නත්තල යනු යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ තෝරාපත් කරලා තියෙනවා. මව් කුසේ පිළිසිඳ ගන්නටත් ප්‍රථම දෙවියන් වහන්සේගේ රාජකාරියකට උන්වහන්සේව කැප කරලා තියෙනවා. ඔබවත් ඒ ආකාරයටම දෙවියන් වහන්සේ තෝරගෙන තියෙනවා, කැප කරලා තියෙනවා. ඔබ මේ පොළවේ ඒ කටයුතු කරන්නට ඕන. ඔබ ඒ කටයුතු නොකර ස්වර්ග රාජ්‍යයට යෑම සීනයක් විතරයි. ඒ නිසාද ඔබ ඉන්න වූ ස්ථානයෙන්ම දෙවියන් වහන්සේට බාර වෙන්න. ඔබ ඉන්න ආකාරයටම දෙවියන් වහන්සේට බාර වෙන්න. ඉන්න විදියටම එන්න දෙවියන් වහන්සේත් එක්ක. ඔබ වෙනස් වෙලා එන්න ඕනේ නැහැ. ඔබ මේ වෙලාවේ ඔබව දෙවියන් වහන්සේ තෝරගෙන තියෙන ස්ථානයේදී ඔබ ඉන්න ස්ථානයේදීම දෙවියන් වහන්සේට සේවය කරන්න පටන් ගන්න. දෙවියන් වහන්සේට සේවය කරන්න කියලා ඔයාගේ රැකියාව අත්හැරලා, ඔයාගේ ජීවිතේ තියෙන ඔක්කොම භාර්යාවත් අත්හැරලා, දරුවොත් අත්හැරලා ඔබ ඇවිල්ලා පල්ලියේ පදිංචි වෙන්න දෙවියන් වහන්සේ කියලා නැහැ. දෙවියන් වහන්සේ තුල ඔබට තියෙන වූ තැනම ඔබ දෙවියන් වහන්සේට පූජා කරන්න. එතනින් එහාට දෙවියන් වහන්සේ වෙන්න ඕන දේ ඔබට කතා කරලා කියනවා. තේරුණාද?
මේකට තමයි මේ පොළොවේ අපි ජීවත් වන්නේ. ඒ නිසා පළමු නත්තල අපිට කියා පානවා යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ තෝරගත්තා. යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ කැප කළා. යේසුස් වහන්සේව මව්කුසේ පිළිසිඳ ගැනීමට ප්‍රථම දෙවියන් වහන්සේ උන්වහන්සේගේ රාජකාරියට පාවිච්චි කළා. ඒ ආකාරයට ඔබවත් පාවිච්චි කරන්න දෙවියන් වහන්සේට අවසර දෙන්න. ඉඩ දෙන්න. දෙවියන් වහන්සේට බාර වෙන්න. ස්වාමීන් ඔබට ස්තුති වේවා. ප්‍රශංසා වේවා. මේ මොහොතේදී ඔබ වහන්සේට අපි බාර වෙනවා. ස්වාමීනි මව්කුසේ මා පිළිසිඳ ගන්නට ප්‍රථම මව්කුසේට මම එන්නටත් ප්‍රථම ඔබ වහන්සේ මාව තෝරගෙන ඉවරයි. පූජා කරලා ඉවරයි. කැප කරලා ඉවරයි. ඒ වැඩේට අද මම බාර වෙනවා. මා ඉන්නා වූ ආකාරයටම මම ඔබ ළඟට එනවා. ඉන්න විදියටම මම ඔබ ළඟට එනවා. මාව කැඳවලා තියෙන ආකාරයටම මා ඔබ ළඟට එනවා. ඒ ආකාරයෙන්ම ඔබට සේවය කරමින් ඔබගේ නාමය ඔසවන්නට මට ආශිර්වාද කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමෙන්.